වර්ෂ 1880 වර්ෂය ලන්ඩන් නගරයේ නැගෙනහිර දිශාවෙන් පිහිටි වයිට්චැපල් වීදි මාරාන්තික බේකින් වෙලී තිබුණා. මීදු මෙන් මැසුණු අඳුරු ගොන ඇගිලි අතුරින් මතු වූ එක් රූපයක් මුළු ලෝකෙම කම්පා කළ බියකරු මිනීමැරුම් මාලාවක් සිදු කළා. නමුත් පුදුමය නම් වසර 130ක් ගත වී ඇතත් ඔහු කවුදැයි අදටත් කිසිවෙකු දන්නේ නැහැ. ඔහු දැපු අස්සන ජැක් ද රිපර්. අද අපි විමසා බලමු මේ ලේ පිපාසිත මිනීමරුවාගේ තැති ගන්වන සුළු කතාව සහ ඔහු වටා ඇති නොවිසඳුණු අභිරහස්. රැඳිලා ඉන්න වෙනද වගේම අදත් මාත් එක්ක. ඇත්තටම කවුද මේ ජැක් ද රිපර්? ඔහු මොනවද කරේ? ඔහු කරපු මිනීමැරුම් මොනවද කියලා අපි දැන් විමසලා බලමු. ජැක් ද රිපර් විසින් සිදු කළා යයි නිල වශයෙන් පිළිගන්න ඝාතන 5ක් තියෙනවා. ඒවා කොනොනිකල් ෆයිල් ලෙස හඳුන්වනවා. පළමු ගොදුර මේරි ඇන් නිකෝලස්. දෙවැනි ගොදුර ඇනි චැප්මන්. ප්‍රධාන විශේෂත්වය තමයි මේ මිනීමරුවා තෝරගත්තේ වයිට්චැපල් වීදිවල අසරණ සිටි කාන්තාවන්. ඔහු ඔවුන්ව මරා දැමූ ආකාරය අතිශය කුරිරු සහ නින්දාසහගතයි. ශරීරයේ අභ්‍යන්තර අවයව ඉතා සූක්ෂම ලෙස ඉවත් කර තිබීම නිසා මොහු වෛද්‍යවරයෙකු මස් කපන්නෙක් විය හැකි බවයි එකල පොලිසිය සැක පහළ කළේ. මේ මිනීමරුවා පොලිසියට මාධ්‍යයට නිතරම ලිපි ලියමින් අභියෝග කළා. ඩියර් බොස් ලෙස ආරම්භ වූ එක් ලිපියක අවසානයේ ඔහු ජැක් ද රිපර් ලෙස අස්වන්ත තබා තිබුණා. ඉන් වඩාත්ම බියකරු ලිපිය වූයේ ෆ්‍රොම් හෙල් යන ශීර්ෂයෙන් ලිපියයි. ඒ සමගම මිනිස් වකුගඩුවක කොටසක්ද අඩංගු කුඩා පෙට්ටියක් ඔහු එවා තිබුණා. මේන් මුළු ලන්ඩන් නගරයම වීදියට පත් වූ අතර ජනයා රාත්‍රී කාලයේ පාරට බැසීමට පවා බිය වුණා. පොලිසිය දහස් ගණනකගෙන් ප්‍රශ්න කළා. කිසිවෙකු වරදකරු කිරීමට සාක්ෂි තිබුණේ නැහැ. නමුත් ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙක් ඉතිහාසඥයන් අතර ප්‍රසිද්ධයි. 1. ඇරොන් කොස්මින්ස්කි. ඔහු පෝලන්ත ජාතකයෙකි. මෑතකදී කළ DNA පරීක්ෂණ වලින් ඔහු ගැන සැකයක් මතුවුණා. ප්‍රින්ස් ඇල්බර්ට් වික්ටර්. එවකට සිටි රජපෞලේ කුමාරයා. රජපෞල මේ රහස වසා දැමූ බවට මතයක් තිබෙනවා. ෆ්‍රැන්සිස් තම්බෙල්ඩි. අමුතුම ගතිගුණ තිබූ ඇමරිකානු වෛද්‍යවරයෙක්. 1888 නොවැම්බර් මාසයෙන් පසු මේ වියකරු මිනීමැරුම් හදිසියෙන් නතර වුණා. ජැක් ද රිපර්ට මොකද වුණේ? ඔහු මිය ගියාද? සිරගත වුණාද? නැතිනම් වෙනත් රටකට පලා ගියාද? නූතන විද්‍යාවට පවා මේ අභිරහස විසඳීමට නොහැකි වී තිබෙන්නේ එදා පොලිසියට නිසි විද්‍යාත්මක සාක්ෂි එකතු කිරීමට නොහැකි වූ නිසයි. ඔහු ඉතිහාසයේ සැඟවුණු මාරයෙකු ලෙස අදටත් ඉතිරි වී තිබෙනවා. වසර 130කට පසු මේ අභිරහස විසඳීමට විද්‍යාව සමත් වුණාද? 2014 වසරේදී ජැක් ද රිපර්ගේ සිව්වන ගොදුර වූ කැතරින් එඩොස්ගේ සිරුර අසල තිබී හමු ලේ තැවරුණු සාළුව නවීන DNA පරීක්ෂාවට ලක් කෙරුණා. පරීක්ෂකයන් විසින් එම සාළුවේ තිබූ ජෛව සාම්පල ඒකට ප්‍රධාන සැකකරු වූ අරොන් කොස්මින්ස්කියේ පරම්පරාවේ අයත් DNA සමග සැසඳූ අතර ඒවා 100%ම ගැලපෙන බව සොයාගත්තා. කොස්මින්ස්කි යනු වයිට්චැපල් ප්‍රදේශයේ ජීවත් වූ මානසික රෝගීකින් පෙළෙන පෝලන්ත ජාතික කරණමෑමියෙක්. මෙය ජැක් ද රිපර්ගේ සැබෑ අනන්‍යතාවය බොහෝ දෙනා විශ්වාස කළත් සමහර විද්‍යාඥයන් පවසන්නේ එම සාළුව වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයන් අතර ගැවසීම නිසා මෙම DNA සාක්ෂිය 100% නිවැරදි නොවිය හැකි බවයි. ජැක් ද රිපර් විසින් මෙවූ බව කියන ලිපි 100 ගණනක් අතරින් වැඩි හරියක් මාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට ව්‍යාජ ලෙස නිර්මාණය කළ ඒවා බව අද පිළිගැනෙනවා. නමුත් ෆ්‍රොම් හෙල් ලිපිය සැබෑ එකක් බවට සැකයක් පවතිනවා. මෙම ලිපිය එවූ ජෝර්ජ් ලස්ක් වෙත ලැබුණු පාර්සලයේ තිබූ වකුගඩු කොටස මිනිස් වකුගඩුවක් බව එකල වෛද්‍යවරුන් තහවුරු කළා. විශේෂිතම කරුණ නම් එහි අයිතිකරු බ්‍රයිට් කී රෝගයෙන් පෙළුණු අයකු බව පෙනී යාමයි.
ඝාතනය වූ කැතරින් එඩොස්ද එම රෝගයෙන්ම පෙළෙන්නියක් වීම මෙහි ඇති බියකරුම සම්බන්ධය. විවිධ ඇසින් දුටු සාක්ෂිකරුවන් මිනීමැරුවා ගැන විවිධ විස්තර ලබා දුන්නා. ඔවුන් පැවසුවේ ඔහු වයස 25-35 අතර උඩු රැවුලක් සහිත තරමක් වැදගත් පෙනුමක් ඇති කොට කබායක් සහ තොප්පියක් පැළඳි පුද්ගලයෙකු බාය. අඳුරු ගොඩනැගිලි අතර ඔහු ඉතා ඉක්මනින් නොපෙනී යාමට සමත් වුණා. එමෙන්ම ඝාතනය කළ ආකාරය අනුව ඔහුට මිනිස් සිරුර ගැන මනා වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් තිබූ බව පැහැදිලි. අන්ධකාරයේ පවා ඉතා වේගයෙන් අවයව ඉවත් කිරීමට තරම් ඔහුගේ දෑත් ශක්තිමත් වුණා. අවසාන වශයෙන් ජැක් ද රිපර් ගැන කියන්න තියෙන්නේ ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක් බවයි. මොකද ඔහු කිසිම සාක්ෂියක් ඉදිරි නොකර මේ අපරාධ සිදු කිරීමට පෙළඹිලා තියෙනවා. ඉතින් අද වෙන විට තාමත් මේ අපිරහස විසඳිලා නැහැ. ඒ අතර ජනප්‍රිය කන්ස්පිරසි තියරියක් තියෙනවා. මේ ඝාතකයා ඒ කාලේ ලන්ඩන් වල ජීවත් වෙච්ච මහත්මා ගාන්ධිද කියන ප්‍රශ්නාර්ථය මතුවලා තියෙනවා අද වෙන විට. ඉතින් ඒකත් තාමත් නිවැරදිව තහවුරු වූ තොරතුරක් නෙමෙයි. ඉතින් ඔයා මේ ගැන මොකද හිතන්නේ? වගේ අදහසක් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ තවත් රසබර වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට ජය වේවා.